මෙන්න මේ පින්තූර දිහා බලන්න. හරිද? එතකොට මෙතනත් ඒ දේවල් තමයි අපි පෙන්නලා තියෙන්නේ. බලන්න ඉස්සරහා ඉඳන් කොණ්ඩේ හිස් මුදුනට යනකම් අඩු වෙලා ගිහිල්ලා උඩු කොටසම අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ එක පැටර්න් එකක්. තව ෆැමිලි පැටර්න් එකක් තියෙනවා. මේකෙදි පවුලේ කට්ටියගේ ආරයට පිටිපස්සේ ඉඳන් කොණ්ඩ සියුම් වෙලා ඇවිල්ලා ඉස්සරහට එනකම්ම සියුම් වෙන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා ඉස්සරහයි පිටිපස්සයි දෙකම එක වෙලාවේ අඩු වෙලා මැද කොණ්ඩ විතරක් පොඩ්ඩක් ඉතුරු වෙලා නමුත් ඒගොල්ලොන්ගෙත් මුළු කොටසම අඩු වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ පින්තූර සෙට් එක බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ හැම අවධියක්ම එන්න ඩීප් බෝල්නස් එකකට යෑමේ හැකියාව තියෙනවා. ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපේ පවුලේ කවුරුත් එහෙම ජානමය වශයෙන් කොණ්ඩ අඩුවීමට ලක්වීමක් තිබිලා නැහැ කියලා. නමුත් සමහර වෙලාවට Taman දකින්නේ නැති Tamanගේ සීයලා තාත්තලා සීයලා එහෙම නැත්තම් අම්මගේ පැත්තේ සහෝදරයෝ අම්මගේ පැත්තෙනුත් ජාන Tamanට ලැබෙනවා. එතකොට ඒ ජාන බලන්න ඕන අම්මගේ පැත්තේ ඉන්න පිරිමි පාර්ශවයේ කට්ටියගෙන්. මොකද පිරිමි පාර්ශවයේ කට්ටියගේ පිරිමි හෝමෝන හේතු කරගෙන ඒගොල්ලොන්ගේ කොණ්ඩේ සියුම් වීම වෙන්න පුළුවන්. නමුත් අම්මගේ ඒ තත්ත්වය අපි දකින්නේ නැති වෙන්න පුළුවන්.